රජිදුන් යදිමු දෙවිදුන් සුර වෙත අපි පාරගලා එකතු වීලා සොයුරු පෙමිනා යදිමු අපි දෙවිදුන් සබමා උනාට පැසසුම් වේවා අපමංගල දිනයේ වෙත අපි පානගලා නවදිමු ඔබ අද දේවමාතන් වහන්සේ පරලොවට වැඩි මංගල්‍ය දවසේ දෙවියන් වහන්සේලා අපි ස්තුති කරමු. දේවමාතන් වහන්සේගේ මැදිහත් ආඥාව තුළ අපේ හැම දිනාටම අපේ ජීවිතවලට අපේ පවුල් වලට ලබා දීලා තියෙන විවිධ වර ප්‍රසාද දේව ආශිර්වාද වෙනුවෙන් ඒ වගේම මේ උතුම් මංගල්‍ය දවසේ මෙතෙන් අපි හැම දෙනාගේ ජීවිත සමගම විවිධ ස්ථානවල සිට මේ දිව්‍යාගර සහභාගී වන හැම දෙනෙක් වෙනුවෙන් අපි දෙවියන් වහන්සේ ස්තුති කරමින් ඒ අපි හැම දෙනාගේම වරප්‍රසාදයන් ඉල්ලීම් වෙනුවෙන් අපි යාඥා කරමු. ලැබුවා වූ සිල් වරප්‍රසාදයෙන් දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඕස්ට්‍රේලියාවේ පදිංචි සවනි දුවගේ 33 වෙනි උපන්දිනයේ වෙනුවෙන් දෙවියන් වහන්සේ ස්තුති කරමු. මල් රවින්ට පුතාගේ 35 වෙනි උපන්දිනය වෙනුවෙන් දෙවියන් වහන්සේ ස්තුති කරමු. අද උපන්දින හා සංවත්සර සමරන හැම කෙනෙක් හැම පවුලක් වෙනුවෙන් දෙවියන් වහන්සේ ස්තුති ප්‍රශංසා කරමින් සියලු දෙනාටම අවශ්‍ය කරන දේව පිහිට ආශිර්වාද දේ වරප්‍රසාද දිලලේ ආඥා කරමු. ඒ වගේම සුනීතා කුතලාවල යන අයගේ මූලයේ සිදු කළ සත්කම සාර්ථකව සිදු කරලා අදට වසරක් පිරීම නිමිත්තෙන් දෙවියන් වහන්සේ අපි ස්තුති කරමු. සම්පූර්ණ සුවේ ලැබෙන ලෙස ආඥා කරමු. රැකියාවක් ලැබීම වෙනුවෙන් රැකියාවෙන් ලැබුණා මුදල වෙනුවෙන් දෙවියන් වහන්සේ ස්තුති කරමු. ලැබුණ නොලැබුණ හැම දෙයකටත් අද දවසේදී අප හැම දෙනාත් සීලම දෙනාත් ඉල්ලන ඉල්ලීම වෙනුවෙන් අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරමු. උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් යාඥා කරමු. ඒ දරුවන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ සුද්ධාත්ම වරප්‍රසාද ලැබිලා උසස් පෙළ විභාගයේ සාර්ථක කරගෙන තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්නට දේව පිහිට ආශිර්වාද යාඥා කරමු. යෝගීම මරණ හේතුවෙන් වේදනාවට පත්ව සිටින පවුලේ හැම දෙනාටත් සිහිලි පුංචි පුතාටත් ලස්සන ජීවිතයක් ඉල්ලලා ආශා කරමු. රෝගීන් වෙනුවෙන් ආශා කරමු. ගරු ජූලියස් ක්‍රිස්ටෝෆර් පියතුමා, ගරු දීප්ති කන්‍යා සූර්ය, රෝහල්ගතව ඉන්න නිහාලයියා, ඒ වගේම ජයවේ ප්‍රනාන්දු මහත්මයා ICU එකේ ඉන්නේ. මංගලික අක්කරේ ඩයරයිනට් අයියා, සහේලි මෙලෝදියනී, මොරින් නක්කා පිළිබිනා, අම්මා වෙතසිංහ, අම්මා ප්‍රශාන්ති සූර්ය, ඒරන් චූටි පුතා ශල්‍ය කල්පනා කළ සූර්ය ඇතුළු සියලුම රෝගීන්ට අපි මං සුව සහන ඉල්ලමු. ඒ වගේම ශමාල් පුතාගේ අසනීප තත්වයට නිසි ප්‍රතිකාර ලැබලා ඉක්මන් හා සම්පූර්ණ සුවය ලැබෙන ලෙස ආශා කරමු. ව්‍යාපාරයේ ගොඩනැගිල්ල බාධාවකින් තොරව ඉදි කර ගැනීමට වරම් ඉල්ලනු. පීඩාවන් පාලනය කරගන්න ශක්තිමත් මානසිකත්වයක් ඉල්ලමු. පෞල් ජීවිත විසඳන ලෙස ආශා කරමු. විදේශගතව ඉන්න අයට ඉක්මනින් PR එක ලැබෙන්න, වීසා ලැබෙන්න දේව පිහිට ඉල්ලමු. ඒ වගේම රට යන්න බලාපොරොත්තු වෙන අයට වීසා ලැබෙන ලෙස, ව්‍යාපාරයේ සාර්ථක වන ලෙස, විදේශගතව ඉන්න අයට හොඳ රස්සාවක් ලැබෙන ලෙස, දරුවන්ගේ පවුල් වලට ආශිර්වාද ලැබෙන ලෙස, ඉල්ලා සිටින ණය මුදල ලැබෙන ලෙස, ආර්ථික ප්‍රශ්න වල විසඳුම් ලැබෙන ලෙස, ඉදම් ප්‍රශ්න විසඳෙන ලෙස, සිර දඬුවම් විදින පියාට ඉක්මනින් නිදහස ලැබෙන ලෙස, ගෙයක් හදාගන්න පිහිට වෙන ලෙස, ඒ වගේම නඩුව සාධාරණ අවසන් වෙන ලෙසත්, ලස්සන ජීවිතයක් පටන් ගන්න හැකි වෙන ලෙසත්, ෆාම් එක සාර්ථක වෙන ලෙසත්, බාධා ඉවත් වෙන ලෙසත්, ව්‍යාපෘති වල කොන්ත්‍රාත් ලැබෙන ලෙසත්, ඒවා සාර්ථක වෙන ලෙසත්, නිරෝගී දරු සම්පත් ලැබෙන ලෙසත්, විවාහයට සුදුසු හොඳ කෙනෙක් ලැබෙන ලෙසත් අපි ආශා කරමු. ඒ වගේම සීමා පාඨමාල ආරම්භයේ සිට අවසානයේ දක්වා සාර්ථක නිම කර ගැනීම සුද්ධාත්ම වහන්සේගේ වරම් ඉල්ලලා ආශා කරමු. හැම දිනාටම නිරෝගී සුවයත් සීල කරුතු සාර්ථක කරගන්නත් දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාද ඉල්ලලා ආශා කරමු. ඒ වගේම මලවොන් සිහි කරමු. දවස් 7කට පෙර දෙවියන් වහන්සේ වෙත කැඳවාගත් ඇන්ජලා සෙල්වරත්නම් නැමැති මවගේ ආත්ම වෙනුවෙන් ආශා කරමු. ඒ වගේම 13 වෙනිදාට අවුරුදු 22ක් සම්පූර්ණ වෙන ජෝෂ් නිමිෂියස් යන දරුවගේ ආත්ම වෙනුවෙන් ආශා කරමු. ඒ වගේම සුරේෂ් බ්‍රිටෝ මාසකට පෙර මිය ගිය, මර්වින් සූර්යාරච්චි අවුරුදු 2කට පෙර මිය ගිය, ඒ වගේම හැරියට් සූර්යාරච්චි මව, ක්‍රිෂාන්ති, දීපාංගනී, ඇන්, සෙව්වන්දි, කෙවින්, ජෙරම්, ශීලා, ජෝසෆ්,
වකාෂ් ටෝනි පෙරේරාගේ පවුල, හෙට්ටිආරේ පවුල, ජෙස්මාන් ජූඩ් මාර්ය ඇතුළේ සියලු මලාවාත්මයන් වෙනුවෙන් අපි යාඥා කරමු. පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද සුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදය, දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමය, සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි නිහඬව අපේ සිත කලස් කරගනිමු. අද දවසේදී අපේ ආදර දෙමාපියන් වෙනුත් විශේෂයෙන් යාඥා කරමු. ඒ අය ගත්ත කැපවීම, උත්සාහයන්, ඒ සියලු දේ වෙනුවෙන් දෙවියන් වහන්සේට අපි තුතිබොදමින් ඒ අයට නිරෝගී සුවය, සහනය, සාර්ථකත්වය, මිය පරලෝකීය අයට සදාතනික ජීවිතය ඉල්ල යාඥා කරමු. දැන් මේ උතුම් මංගල දින මේ සුදෝ යාගට සහභාගී වන සුදුසුන් වන පිණිස අපේ පව්වලට දෙවියන් වහන්සේගෙන් සමාව අයද සිටිමු. සර්වධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරිනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතවස කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදෙන්ය, මාගේ මාත් වරදෙන්ය. එයින් භාග්‍යවන්ත නිත්‍ය කන්මරි එතුමියගෙන්ද සියලු සරදෝතයන්ගෙන් හා සුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට, සියලු යහපතට, සුව සහනයට, සතර සාර්ථකත්වයට, විසුදුම බලාපොරොත්තු හා රැකවරණයට අප හැම පමුණුවනසේක්වා. ආමේන්. සමිදානනී කරුණා කළ මැනව, සමිදානනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, සමිදානනී කරුණා කළ මැනව, සමිදානනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සර්වබලධාරී කරුණාවන්ත දෙවි පියාණනි, දේව මාතාවන් පරලොවට වැඩම කිරීමේ මංගල්‍ය සමරන අපර මරියතුමිය මෙන්න ඔබ වහන්සේගේ වචනය විශ්වාස කිරීමටද නිහතමානීව ඔබ වහන්සේ දේශය කියන්නටද අපගේ සහෝදර සහෝදරියන්ට ප්‍රේමයෙන් සේවය කරන්නටද වරම් දුන මැනව. අපගේ ජීවිතයේ දුක් වේදනා මැද පවා ස්වර්ගීය බලාපොරොත්තු අත් නොහැර විශ්වාසයෙන් ජීවිත ගත කිරීමට අපර ශක්තිය දුන මැනව. මේ කී දෙව වහන්සේ හා සුද්ධාත්මයන්න් සමග එකම දෙවියන් සදහටම වැඩ සිටින්නා වූ රජගම් කරන්නා වූ වහන්සේගේ පුත්‍රයන් හා අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වාඩි වෙන්න.
එලිදරව්ව පොතෙන් උපුටාගත් කොටසකි. සූර්යයා පැලඳගෙන පාදයට සඳ මණ්ඩලද හිස මත තාරකා 12කින් යුත් කිරුලක්ද ඇති ස්ත්‍රියක් දුටිමි. එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේය. උන්වහන්සේ ගිවිසුම් කරඬුව මාලිගාව තුල පෙනුනේය. එවිට විදුලි කැටීම්ද ශබ්ද ගිගුරුම්ද භූමිකම්පාවක්ද මහා ගල් වර්ෂාවක්ද විය. තවද අහසේ පුදුම ලකුණක් විය. එනම් සූර්යයා පැලඳගෙන පාද යට සඳ මණ්ඩලද හිස මත තාරකා 12කින් යුත් කිරුලක්ද ඇති ස්ත්‍රියකි. ගැබ්ගෙන සිටින ඈ විලිරුජා විඳමින් ප්‍රසව වේදනාවෙන් කෑ ගැසුවාය. අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක්ද අං දහසක්ද තමන් හිස් මත කිරුළු සතක්ද ඇති මහා රතු මකරකි. ඌගේ වල්ගෙන් අහසේ තරුවලින් 3 කොටසක් ඇද පොළොවට හෙළීය. උපන් කෙනෙහිම දරුවා කා දමන පිණිස මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියේහි සූදානම්ව බලා සිටියේය. ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබීය. ස්ත්‍රිය කාන්තාරයට පලා ගියාය. 1260 දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඈට එහි විය. ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහා හඬක් මට ඇසිනි. එනම් අපේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යද සුවකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකමද දැන් පැමිණ ඇත. මන්ද අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවාරෑ දෙකෙහි අපේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදී. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර දෙවි රජතුනි ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පස වැජබෙන්නීය. දෙවි රජතුනි ඔබේ අග රැජින ඔබ සියසුනේ දකුණු පස වැජබෙන්නීය. ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් ආභරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සියසුනේ දකුණු පසින් වැජබෙන්නීය. ඔබගේ පිළිතුර දෙවි රජතුනි ඔබේ අග රැජින ඔබ සියසුනේ දකුණු පස වැජබෙන්නීය. දියණියනි මා වදනට සවන් දෙන්න. ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය ඔබේ ගම රට සිතින් අමතක කරන්න. ඔබගේ පිළිතුර දෙවි රජතුනි ඔබේ අග රැජින ඔබ සියසුනේ දකුණු පස වැජබෙන්නීය. එවිට නිරිඳා ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත. ඔහු ඔබේ ස්වාමියාය. ඔහුට අවනත වන්න. සිත් සතුසින් ඇලලී ඔවුහු රජ මැදුරට පිවිසෙති. ඔබගේ පිළිතුර දෙවි රජතුනි ඔබේ අග රැජින ඔබ සියසුනේ දකුණු පස වැජබෙන්නීය. පාවලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් උපුටාගත් කොටසකි. එහෙත් සැබවින්ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක්මය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ. මන්ද එක මිනිසෙකු කරුණ කොටගෙන මරණය පැන්මියාක් මෙන්ම එක මිනිසෙකු කරුණ කොටගෙන මළවුන්ගෙන් උත්ථානයද පැමිණියේය. ආදම් තුල සියල්ලන් මැරෙන්නාක් මෙන්ම ක්‍රිස්තුන් වහන්සේ තුල සියල්ලෝම ජීවනයට පමනුවනු ලබන්නෝය. එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුවය. හැම දිනාටම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේය.
ඉන් පසුව උන්වහන්සේගේ ආගමනයේදී උන්වහන්සේ සන්තක අයය. පසුව අවසානය පැමිණේ. එවිට උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද අභිබවා උන්වහන්සේගේ රාජ්‍ය දෙවිපියාණන් වහන්සේට බාර දෙනසේක. මන්ද දෙවියන් වහන්සේ සියලු සතුරන් උන්වහන්සේගේ පාදයට දමනතුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතුයමය. නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපවත් ජයනද Hallelujah, Samidun. මරියෝත්තමාවෝ ස්වර්ගයට ගෙන යන ලද්දාහ. සුරදුත සේනාවෝ ප්‍රීති වන්නාහ. Hallelujah, Samidun. සංවිධානන වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර ලෝකතුමාගේ ශුද්ධෝ සුභාරංශියයි. සංවිධානීය වහන්සේට මහිමය වේවා. දින ගණකට පසු මරියතුමිය නැගිට ජුදා කඳු කරෙහි නුවර කර යුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. ඇගේ කුසෙහි දරුවා එලිසබෙත් මරියතුමගේ ආශාරවස ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් සුද්ධාතුන්ගෙන් පූර්ණව මහහඬින් උදම් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයෙන් ආශිර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරු ඵලයද ආශිර්වාද ලද්දේය. මාගේ සමිඳානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබේ ආශාර හඬ මා සමන්ගතෝ කෙනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේය. සමිඳානන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දු විට වන්නේමයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තීයයි කීවාය. එවිට මරියතුමී මෙසේ උදන් නැනුවාය. මාගේ හද සමිඳ නුසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි. මක්නසාදිතුමානෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළසේක. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තීයයි මට කියනු ඇත. පරාක්‍රමයානෝ මා උදෙසා මහත්දේ කළසේක. පරිශුද්ධයානෝ යනු එතුමන්ගේ නාමයය. එතුමන්ගේ දයාව සිය බැතිමුතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුවෙන් එතුමානෝ විකුම්පා උඩඟු උදම් සිතැත්තන් විසරුවා හැර මහා නරපතියෙන් සිය සිහසුන් වලින් පහත හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළ සේක. සාගිනී වූවන් යහපත්දයෙන් සතපවා ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක. අප පියවරුන් වූ ආබ්‍රහම්ටා එම පරපුරට සදහටම පොරොන්දු දයාව සිහි කරමින් සිය සේවක ඊශ්‍රායල් සෙනගහට පිහිට වූ සේක. මරියතුමී එලිසබෙත් සමග තෙමසක් පමණ නැවතී සිට සිය නිවසට පෙරලා ගියාය. සමිඳානන් වහන්සේගේ ශ්‍රී සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ආමේන්. ශරීරයටත් වැදගත්කමක් වටිනාකමක් තියෙනවා නේද? එහෙනම් ඔය ශරීර කූඩුව හොඳ ලස්සනට පිරිසිදුව පැහැපත්ව තියාගන්න ඕනේ. ඇයි මේ ශරීරයට එහෙම අපි වටිනාකමක් දෙන්නේ? මේ ශරීරය තුල තමයි අපේ ආත්මය රැඳිලා තියෙන්නේ. ශරීරය නැතිනම් ආත්මය රැඳෙන්න තැනක් නැහැ. එහින්ද තමයි දෙවියන් වහන්සේ මේ ශරීරයට වටිනාකමක් දීලා දෙවියන් වහන්සේව දකින්නට අපට බැරිකමක් තිබුණු හින්දා යේසුස් සමිඳානන් වහන්සේටත් ශරීරයක් දීලා
දෙවියන් වහන්සේ උන්වහන්සේ මේ ලෝකෙට එව්වේ. මේ ශරීරයේ වටිනාකම සහ වැදගත්කම විශේෂයෙන්ම අපට පසක් කරන්නේ දේව මාතාවන් වහන්සේ. ඒකට හේතුව තමයි දේව මාතාවන් වහන්සේගේ ශරීරය තුල තිබුණු කුසය තුල තමයි දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් පිරිසිඳ ගැනීමට තෝරාගත්තේ. එහින්ද තමයි අද මේ එලිසබෙත්තුමියගේ වචනවලුනුත් එවැගේම සමිඳුරන් වහන්සේගේ ජීවිතය දිහා බලලා එදා මිනිස්සු කිව් වචනවලුනුත් පසක් වෙන්නේ සමිඳුරන් වහන්සේ මෙතුමාණන් දරාගත් කුසය භාග්‍යවන්තයි, මෙතුමාණන්ට කිරිදුන් පියයුරු වාසනාවන්තයි කියලා. එතකොට ඒ මහා ආශිර්වාදලත් ශරීරය දේව මාතාන් වහන්සේටයි දෙවියන් වහන්සේ දුන්නේ. අපිට දෙවියන් වහන්සේගේ ඒ ආදරය පුදුමාකාර විදිහට ආදර්ශයක් කොට දෙන්නේ දේව අම්මා. දේව මාතාන් වහන්සේ දෙවියන් වහන්සේව විශ්වාස කළා, මුළුමනින්ම විශ්වාස කළා. මොන ප්‍රශ්න කරදර අභියෝග ආවත් ඒ සියල්ලේදී දෙවියන් වහන්සේට විශ්වාසවන්ත දේව අම්මා ක්‍රියා කළා. අපි දන්නවා ජේසුව දේව මාලිගාවේ පුද දුන්නු වෙලාවේ සිමියොන් දිවස් ප්‍රසාදිවරයා කිව් වචන ඔබේ හදවත කඩුවකින් සිදුරු කරන්නාක් මෙන් වේදනාවන් විඳින්නට වෙයි කියලා. ඒ වගේම දේව අම්මා ජේසුගේ ජීවිතයේ හැම දුක්ඛිත අවස්ථාවකම ඒ දුක්ඛිත වූවත් දෙවියන් වහන්සේගේ සැලැස්මට දායක වෙනු හැම අවස්ථාවකම දේව අම්මා ජේසු එක්ක හිටියා. ඒ සියලු දේවල් දරාගත්තා. දේව අම්මා සියල්ල සිතී නිදන් කරගත් බව අපට සුවිශේෂී පසක් කරනවා. ප්‍රමාදනේ දේව මාතන් වහන්සේ තුලින් අපි ගන්න පාඩම මොකක්ද? දේව අම්මා තුල තියෙන විශ්වාසය, ඇදහිල්ල, බලාපොරොත්තුව දෙවියන් වහන්සේ මත යැපෙන්නට, පූර්ණ ලෙස යැපෙන්නට ඈ තුල තිබුණු ඒ පුදුමාකාර දැඩි ආශාව, ඒ තුල ඒ සියලු දේ දරා ගන්නට ඒ අම්මට තිබුණු ශක්තිමත් හදවත මේ දේව අම්මාගේ ජීවිතයේ අපට උගන්වන පාඩම්. ඇය නිහතමානී, ඇය බැහැපත්, ඇය විශ්වාසනීයයි, ඇය දෙවියන් වහන්සේ කෙරේ බලාපොරොත්තුව තැබූ තැනැත්ති. ඒ වගේම ජීවිතයේ හැම ගැටලුවකටම දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව එඩිතරව මුහුණ දුන්නු කාන්තාවක් දේව මාතාවන් වහන්සේ. එහෙනම් ප්‍රේමාන්තනේ අපේ ජීවිතවලත් අපි මේ දේව අභිමතය, දේව කැමැත්තට හිස නමලා දේව අම්මා වගේ මුළු මනින්ම අපි දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්නට වෙරදරමු, උත්සාහ කරමු. අපේ ශරීරයට වගේම අපේ ආත්මයට අපි මුල් තැන දෙමු. ශරීරය පිරිසිදුව ලස්සනට තියා ගන්නවා වගේම අපේ ආත්මය නොකැලැල්ව, පිරිසිදුව, නොකිලිටව අපි තියාගෙන දිනක දෙවියන් වහන්සේ හා සමග ඒකාත්මික වෙන්නට පුළුවන් ඒ ශුද්ධවන්ත ඇතුළාන්තයක්, අධ්‍යාත්මයක් අපේ ජීවිතවල අපි ඇති කරගනිමු. අන්න එවිට තමයි අපිට මේ දේව මාතන් වහන්සේගේ යාඥාව තුළ ස්වර්ගයේ හිමි කරගන්නට පුළුවන් වෙන්නේ. දැන් මේ දේව අම්මා ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ඔසවා ගැනීම තුළ ප්‍රමාන්තනේ අපට බලාපොරොත්තුවක් තියෙනවා. ජේසු ස්වර්ගාරෝහණය වීම තුළ උත්ථානයේ බලාපොරොත්තුවෙන් අපට ස්වර්ගීය ජීවිතය පොරොන්දු වුණා. ඒ හා සමානවම දේව මාතන් වහන්සේ ආත්ම ශරීර පිටින් දෙවියන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගැනීම තුළ මේ මනුස්ස දියණියව ඒ ස්වර්ගයට ඔසවා ගත්තා වගේ ඔබව මාව අපේ ආත්මයන් දෙවියන් වහන්සේ වෙතට එසවෙන්නට ඕනේ. එහින්දා ජේසුස් සමිඳුරන් වහන්සේගේ ජීවිත ගමනේ ගමන් කරන අපි දේව මාතන් වහන්සේගේ ආදර්ශය, පරමාදර්ශය තුළ අපේ ජීවිත ගොඩනගාගෙන අපි දිනක ස්වර්ගය හිමි කර ගනිමු. ඒ ස්වර්ගීය දීමනාව අපේ ජීවිතයේ පොරොන්දුව අපේ ජීවිතයේ අත්පත් කර ගනිමු. ආමේන්. පිනකර සිටිමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස සහ පොළොවද පෙරණ සියල්ලද මවවදාල සර්වබලධාරී පියාණන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. එකම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කල්තම පෙර පියාණන් වහන්සේගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවිදානන්ගෙන් දෙවිදානෝද, ආලෝකයෙන් ආලෝකයේද, සැබෑ දෙවිදානන්ගෙන් සැබෑ දෙවිදානෝද වනසේක.
ජනිතෝ නමුත් මවනු ලැබ පියාණන් වහන්සේ සමග සමභාවත්වයෙන් යුතුව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේය. මිනිස් අප උදෙසාද අපගේ ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. තවද සුද්ධාත්මන වහන්සේ කෙරෙන් කන්නේ මරියාවන්ගෙන් මාංශගත වේ. උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාතු යටතේ කුරුසේ යනගසනු ලැබ මරණ වේදනාවෙන් දුක් වී තැන්පත් කරනු ලැබුවසේක. සුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවන්ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවතුසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. සම්විධානන්ද බුද්ධාති ආනන්දව සුද්ධාත්මන වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයන්න් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසරන් මගින් කතා කළසේක. අපෝස්තලෝද කතෝලිකෝද අපෝසලකෝද සභාවකේ මම විශ්වාස කරමි. පවකමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මලවන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදාතන ජීවිතයේද මම බලාපොරොත්තු වෙමි. ආමීන්. යේසු අද්දක වැඳගෙන ඇස්සෙක වහගෙන මේ මංගල්‍ය දවසේ අපි හැමදෙනාගේම ඉල්ලීම් අවශ්‍යතාවයන් අපේ පවුල් වල අය අපේ යාක්ෂණ ඉල්ලන අය උසස් විභාගයට පෙරේසන දූ දරුවන් හැම කෙනෙක් වෙනුවෙන් අපි නිශ්ශබ්දව යාඥා කරමු. මේ කීදී අප සමිදානන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වාඩි වෙන්න. සිරිම සහෝදර සහෝදරිනි මාගේ සහභාගයාගේ සරලධාරී දේවයන්න් වහන්සේ ප්‍රසන්න වන පිණිස දැන් යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයේ යහපත සඳහාද ඔබගේ හස්වලින් සමිදානෝ මෙමයාගේ පිළිගන්නාසේක්වා. දෙවී සමිදානීය වහන්සේගේ පූජාසනය මත අපේ පුදන මේ පූප සහ මිදුස සමග අපගේ ජීවිතද අපගේ පවුල්ද කරුණාකර වහන්සේගේ දෑතර පවරාගත මැනව.
දේව මාතාවන් වහන්සේ මෙන් අපගේ කැමැත්ත ඔබ වහන්සේගේ කැමැතට භාර කර මෙම දෙවියාගේ අනුවසෙන් අපගේ හදවත් ඔබ වහන්සේට වඩා සුදුසු පූජාවක් බවට පරිවර්තනය කළ මැනව මේ කීදී අප සමිදානන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටීමු. අපගේ දෙවිදානුන් සමිදානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යහා යුතුවන්නේ සමිදානී පරිශුද්ධ පියාණනී සර්වධාරී සදාතන දෙවිදානනී සෑම කල්ලිද සෑම තන්නිද අප බොහන්ස තුති පිදීමද භාග්‍යවත් නිත්‍ය කනිමරියෝත්තමාවන් පරලොවට වැඩි මංගල දින බොහන්ස ප්‍රශංසා කිරීම ආශිර්වාද කිරීම හා බොහන්සේගේ ශ්‍රී නාමය මහිමයට පැමිණවීම සැබවින්ම යෝග්‍ය සාධාරණ අපගේ යුතුයකම මහා ගැලවීමය. මක්නිසාදයතේ උත්තමාවෝ තමන් වසාගත් සුද්ධාත්මානුභාවයෙන් බොහන්සේගේ එක ජනිත පුත්‍රයාණන් පිළිසිඳගෙන කන්‍ය භාවයේ මහිමය සදාතනික බව තුළ අපගේ සදා ආලෝකයේ ආනන්ද වන ජේසුස් වහන්සේ ලොවට බිහි කළාහ. උන්වහන්සේ මගින් සරදූතයෝ ඔබ වහන්සේගේ මහෝත්තම භාවය ප්‍රශංසා කරදී අපද ස්වර්ගීය බලවතුන් සමග ඔබ වහන්සේගේ ප්‍රේමයේ මහිමතාවය මෙසේ වර්ණනා කරමු. සවිසුද්ධය සවිසුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සවිසුද්ධය ආසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරිතිවේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වෛනුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. විසේ සමිධානය වහන්සේ සබවින්න සුවිශුද්ධය සියලු සුශුද්ධතාවයේ උල්පත වහන්සේමය. එහි නාසයෙන් පිණිපතිත වන්නාක් වෙන වහන්සේගේ ආත්මය අනන් මේ පඬුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් ආද සිටීමු. අපේ සේ අද මෙම පඬුරු අප උදෙසා අප සමිධානන් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති බුදුමෙන් එය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින්ගෙන අනුභව කරන්න මක්නිසාදයත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනයේ වැළඳූ පසු උන්වහන්සේ කුසලානය දැරගෙන නැවත තුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින්ගෙන පානය කරන්න. මක්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාදය වගුරුනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිධානනීය වහන්සේ නැවත වඩනතෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. අත් දෙක වැඳගෙන සෙක වහගෙන මේ උතුම් මංගල දින පළගත් වූ ඔබේ ජීවිත වෙනුවෙන් ඔබේ පවුල් වෙනුවෙන් ඔබේ අදහස් වෙනුවෙන් යාඥා කරන්න. ඉහින් සමිධානන් වහන්සේගේ මරණ දුත්තාන්ත ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලාන්ත වහන්සේට පුද කරමු. වහන්සේ හමුවේ සිරින වහන්සේට ඒවා පුද කරන් සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේ ශරීරයට රුධිරයට සහභාගී වන්නා අපසම සුද්ධාත්ම වහන්සේ විසින් එක්සත් කරන ලබන සවනතව ආද සිටමු. සමිධානනීය මුල්ලෙහි පැත්‍ර පවත්නා වහන්සේගේ සංස්වභාව සිහි කළ මැනව 14 ලියෝනම සුද්ධෝත් පියානන්ද මැලකම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන් දෙතුමන්ගේ සහායක රදගුරුතුමන්ලා රාජගුරු මණ්ඩල සකල පූජක පිරිස ගිහි පැවිදි හැමද මෙතන රැස්වන වහන්සේම දවර කළද මේ මොහොතේදී මේ පවුල්ලයක් කොතනක හිටියත් ඒ සියලුම දෙනාද ලෙඩින් දුකින් කරදරෙන් වේදනාවෙන් ප්‍රශ්න මැද අනාරක්ෂව කලකිරීමෙන් ණය බරෙන් දුක්පත් වෙමින් මරණයෙන් බලාපසු නොවෙමින් යුදකෝලහලෙන් ස්වභාවිකපත් වලින් අදිසි අනතුරු වලින් හා විවිධ හේතු නිසා සුණු සියල්ලන්ද වහන්සේගේ ආදරයේ බලයේ විශ්වාසයෙන් හැම දෙනාද සමගින්ම සභාව දයාවෙන් පරිපූර්ණ වනට සලසනු මැනව. ඇන්ජලා සෙල්රත්නම් අම්මගේ ආත්මය තුළ සිළු මලාව ආත්මයන් වෙන්න අපි ආශනා කරමු. අපිත් මරණ බව කල්පනා කරගනිමු.
උත්තානයේ අපේක්ෂාව තුළ සතුන අපගේ සහෝදර සහෝදරයන්ද වහන්සේගේ අනුකම්පාව කෙරේ විශ්වාසය තුන සුණාන කොට සියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රී වතමණ්ඩලය ආලෝක විතරෝන් පිළිගත මැනව අප සියල්ලන්ට අනුකම්පා කළ මැනව භාග්‍යවත් දේ මාතරණ කන්මරියෝත්මාවන් ඕතුමියගේ වෘසුවත් උතු භාග්‍ය ජුසේ මුනුදුන්ද භාගත් පේතුරු හාසිල අපෝසරුරුන්ද සුදෝජුසේ වාස් මුනුදුන්ද සෑම කලිම වහන්සේ ප්‍රශංසාව ගෙන දොන සිළු සුද්ධ වන්දින සමග සදා ජීවිතයට සහභාගී වන ප්‍රසන්න කළ මැනව තවදෝන් හා සමග වහන්සේ ප්‍රශංසා කිරීමෙන්ද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමෙන්ද වහන්සේගේ පුත්‍රෝ ජේසුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව සුදෝත්‍රීත්වයට අපි වැඳ නමස්කාර කරමු. Ipso met cum ipso et in ipso este video Patri omnipotente in unitate Spiritus Sancti omnis honor et gloria per omnia saecula saeculorum. Amen. Amen. අපි නැගර පියාණන් වහන්සේට භක්තියෙන් මෙසේ යාඥා කරමු. පරමනුල්ල වැඩ සිටින අපගේ පියාණනේ ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරමනුල්ලෙහි මෙන් මෙලොවෙහි දිතු වේවා. අපගේ දිනදා භෝජනය අද අප ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අපමුදාගත මැනව. සමිධානයේ සියලු අයහපතින් අපමුදා ගන්නා මෙන් අපගේම ජීවිත කාලයේදී අවර සාමය සැනසීම සුවය සතර බලාපොරොත්තු රැකවරණය දෙන මෙන් අපි අවනත වාද්‍ය සිරෙමු. ඉබිර වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතරම පවෙන් මේ දේශීය ප්‍රශ්න කරදර ලෙඩ කමාරකම් වලින්ද යුද කෝලහල වෙන සෞභාගීපත් වලින්ද හදිසි අනතුරු වලින්ද සුරක්ෂිත වේ. අපගේ ගැලවුම් කරවානන් වන ජේසුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි එසෙන්නේමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදහටම වහන්සේගේ. සාමිව සමග තබා යමි මාගේ සාමි ප්‍රදමේ සුවකීය ශ්‍රාවකින් අමතා වදාළ ජේසුස් සමිධානනේ ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභා විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවරද අප රටට හමුළු ලෝකෙරද අපේ පවුල් හා සිසතන් වලට දයාන්විතව සාමිද සමගද දානය කළ මැනව ඔබ වහන්සේ සදාහරයට වසනසේක රජකම් කරනසේක. ආමේන්. සමිධානන් වහන්සේගේ සාමය සුවය සතුට ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පත්මු. ඔබට සාමය වේවා. අප සමිධානන් වහන්සේගේ ශ්‍රේ ශරීරය හා රුධිරයේ මිශ්‍රණය ලබා ගන්නව අපගේ සදා ජීවනයේ පිණිස වේවා. ලොවේ පව් හරින සමිධාන බෝධකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේව බැටළු බෝධකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේව බැටළු බෝධකයාණනි අපට සාමය දුන මැනව. සිනක අපට ඔබගෙන් වෙනවන්නට ඉඩ නුදන මැනව. මෙන්න දේව බැටළු බෝධකයා නොමෙලොවේ පවන තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජන ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනේ ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය හා රුධිරය සදා ජීවිතේ කරා ආරක්ෂා කරන සේක්වා. ආමේන්.
අද දවල් 12ටත් දිවි පූජාව පැවැත්වෙනවා. රාත්‍රී 4ටත් දිවි පූජාව පැවැත්වෙන බව ඔබට මතක් කරනවා. අපි ආඥා කරමු. කරුණාවන්ත දෙවියන් පියාණන් මෙම දිව්‍ය සුදෝ දිව්‍ය සප්සාද වහන්සේ තුළින් අපගේ ආත්මයන් පෝෂණය කළ ඔබ වහන්සේට තුති පුදමු. දේව මාතාන් වහන්සේ ස්වර්ගීය මහිමේ සවාගතසේ අපගේ ජීවිතද ඔබ වහන්සේ වෙතට ගෙන යන මාර්ගයේ විශ්වාසයෙන් ගමන් කිරීමට අපට වරම් දුන මැනව. මේකේදී අප සමිදානන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සුද්ධාත්මයන් වහන්සේද ඔබ හබ පවුලේ සියලුම දෙනාව ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කර දිරිමත් කර සුවපත් කර සඵලමත් කර ඔබගේ සිල් බලාපොරොත්තු ඉටු කර ඔබ කරන කින රැකී ආරක්ෂා ව්‍යාපාර වෘත්තීන් හා සේවාවන් ඔබගේ අවදර පවුලේ අනාගතයේ හා උත්සාහයන් අධ්‍යාපනයේද උසස් විභාගයේද සාර්ථක කරනසේක්වා. ආමේන්. සමිදානන් වහන්සේගේ සාමයෙන් හා ප්‍රේමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. වේලාව 6:45 වෙලා තියෙන නම් වර තුනක් කියන්න. ඒ වගේම ප්‍රතිමාවෙන් ආශිර්වාද රැඳී සිටින්න. නමෝ මරිය කියන වෙලාවේ උසස් විභාගයට පෙනීසන දරුවන් ඉස්සරහට එන්න. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තේනි සමිදානන් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රීනතුරෙන් ආශිර්වාද ලදී වහන්සේය. ඔබගේ ශ්‍රී කුසී බලයෙන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදේසා දැනුත් අපේ මරණ වේලේදී ආඥා කළමනාමින් ජේසු. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තේනි සමිදානන් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතරණ ආශිර්වාද ලද්දේ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසී බලයෙන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදේසා දැනුත් අපේ මරණ වේලේදී ආඥා කළමනාමින් ජේසු.
නමෝ මරියනේ ප්‍රේතසාද පූර්ණවන්තේනි සමදානන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් යේසුස් ආශිර්වාද ලද්දාමය. සාන්ත මරියනේ දේවමෑණිනි පාපය අපෝදේසා දනුත් අපේ මරණ වේදිතේ ආඥා කරමෙනවාමෙන් ජේසු. ඔබ මාගේ නාමයෙන් ණය දින කවර දෙයක් වුවද මම ඊට කරන්නෙමි. මක්නිසාද දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැත. එබැවින් ඔබ ආඥාවෙන් ණය දෙන දේ ලැබුණේ යයි අදහන්න. එවිට ඔබ අය දෙන දේ ඔබට ලැබෙන්නේමය. ඒ විශ්වාසයෙන් අපි දිව්‍ය පූජා පුරාවටම දෙවියන් වහන්සේට කරපු යාඥාවන් ඉල්ලීම අදහස් වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට තුති පුදමු. ලෝම ආරක්ෂා කරන්නා වූ සර්වබලධාරී පිතා වන දෙවියනි, දිව්‍ය සප්සාද වහන්සේ තුල ජීවමාන වැඩ සිටමින් දිව්‍ය හෘදයෙන් රැහෙන අති අමිලෝ ශ්‍රීලේ බලයෙන් ලොව ගලවා අප සුවපත් කරන්නා වූ පුත්‍ර වන දෙවියනි, ලොව සුද්ධවත් කර බලවත් කරන්නා වූ සුද්ධාත්ම දෙවියනි, සුද්ධෝත්‍රී ත්‍රිේක මහෝත්තමෝ දෙවියනි, ඔබ වහන්සේට නමස්කාර වේවා, මහිමය වේවා, ගෞරව වේවා, ප්‍රශංසා වේවා, සෝස්ත්‍ර වේවා. හාලෙලුයා හාලෙලුයා. මුළු ලෝකයේ පුරාම දැනුත් සලහටත් එසේම වේවා. ආමීන්. ජේසු අම්මයි තාත්තයි වෙනුවෙන් අපි යාඥා කරමු. ජීවිතුන් අතරේ අම්මට තාත්තට සුවය, සහනය, සැනසීම, සතුට, සාර්ථකත්වය ඉල්ලමු. මිය පරලෝකීය අම්මට තාත්තට සදාතන ජීවිතයේ නිත්‍ය සන්තරපණය ඉල්ලලා යාඥා කරමු. ඒ දෙමාපියන්ට ආදරය, භක්තිය, ගෞරවය ඇතුව දෙවියන් වහන්සේ ඉදිරියේ දෙමාපියන්ව සිහි කර යදිමු. පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද සුද්ධාත්මන් වහන්සේගේද නාමයෙන් ආමීන්. ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියදුමෙනි. ප්‍රතිමාවෙන් ආශිර්වාදයේ තියෙනවා. ඒත් එක්කම ආශ්‍රිතයන් වලින් ඒ ආශිර්වාද ලබා ගන්න ඉස්සරහට එන්න ආශිර්වාදයෙන් පස්සේ